පිටි කපු පාන් තියෙනවා, ටිප් තියෙනවා, බියර් වයින් නම් වයින්. මේ කැටේ ඔයාලා අනිවාර්යයෙන්ම ඉදදී අරන් එන ලංකාවේ. මම අරන් බැලුවා ඕනක පොඩ්ඩක් නඩියක් ගහන කට්ටියට සුපිරි දනක්. බලන්න කතුරක් කීයක් වෙනවද කියලා. හෙලෝ ඉතින් කොහොමද ඔයාලට අද අපි යන්නේ මාකට් එකට. ඉතින් කෙලිකෝ එකට අපි යන්නේ. ඔන්න මම දැන් නැග බස් එකට. බස් එක ගැන මෙහි තියෙන මෙට්‍රෝ. මෙහි තියෙන තනිකර පරණ බිල්ඩින් වගේ. අద్భుත සීන් එකක් තියෙනවලු කොටම. මේ තියෙන්නේ මෙට්‍රෝ එකේ ඇතුළ. දැන් මම ටවුන් එක පව කරන් යන්නේ. ඔය බලන්න පරණ බිල්ඩින්ම තමයි තියෙන්නේ. ක්ලොක් ටවර් එකක් වගේ. ඔන්න මම දැන් බස් එකෙන් දැස්සා. දැන් එහා පැත්තට පාර මාරු වෙන්න ඕනේ. ඔය තියෙන ට්‍රෑම් කියන්නේ ට්‍රේන් වගේ. ඔය කියන්නේ මහා පාර තමයි යන්නේ. ලස්සන මාල් ගොඩක් තියෙනවා මේ කාලේට. මම දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඔතනින් දැන් මම බැස්සේ ඇවිල්ලා. අපි යමු ඉස්සරහට. මේ තියෙන්නේ ලස්සන මාල් දෙකද මන්දා. ඔන්න මම දැන් ඇතුළට ආවා. ඔය තියෙන්නේ වටේ. අපි යන් ඉස්සරහට. ඔන්න අපි දැන් ආවා කැරිෆෝ එකට. අපි මේකෙන් තමයි දැන් බඩු ගන්නෙ. මේ බලන ලස්සන මල් මේ හැමතැනම තියෙනවා මේ රුණියාව. අපි යමු එනම් බඩු ගන්න. මේ තින්නේ පාන් වගේ. ඔතින්නේ කියන කුඹික පාන්. මොන් ප්‍රයිස් ටික ඔයගලන්ට දාන්න. පිටි කපු පාන් තියෙනවා. ඔය තින්නේ රොටි කියන්නේ කුච්චල කන්න තින්නේ. ඔය තින්නේ බේකරි අයිටම්. ඔය ටික නම් එච්චර සෙට් නෑ. මොකද පැණි රස වැඩි. මේ කෑම වල එච්චර සැලට නෑ. මම අරන් බැලුවා ඕනක පොඩ්ඩක් ඒත් රස නම් නෑ. සොසේජ් කරා සුදු ලුණු ඕන එකක් තියෙනවා. ඇපල් කෙසෙල් තියෙනවා. අඟුරු ස්නැක් එකක් ඔය ගන්න තමයි. තියෙන තනිකර චොකලට් වටේම බලන්න චොකලට් තියෙනවා. ටිප් තියෙනවා. බලන්න යන මම ලංකාවේ කනත් එක්ක මෙහෙ ඩින් දානවා. නඩියක් ගහන කට්ටියට සුපිරි දනක්. ෆෘට් ජූස් තියෙනවා එක මේවා නම් හැබැයි රසයි. මේ හැමෝම වගේ වතුර ෂොප් වලින් අරන් තමයි බොන්නේ. ඒ නිසා වතුර ටිකක් තියෙනවා වැඩි මෙහි. ඒ කියන්නේ ටැප් වලින් එන වතුර පොඩ්ඩක් බොන්න අමාරුයි. ඔයාලා බලන්න මම ප්‍රයිස් එක උඩ දාන්නම් මේකම. බලන්න කතුරක් කීයක් වෙනවද කියලා. ඇඳුම් තියෙනවා හැබැයි පොඩ්ඩක් මිල වැඩි. බලන්න බෙල්ට් එක ගන්න. අපට අවශ්‍ය සියලු දේ මේ ගන්න තියෙනවා. අර මිල ටිකක් වැඩි. මේස පුටු ඕනම දෙයක්. අට්ටි මුට්ටි තාච්චි ගන්න එන්න. ඔන්න බලන්න හැන්දක් කීයක් වෙනවද කියලා. හැන්දි 6ක් මට මතක විදියට තිබ්බා. වොෂින් මැෂින් කේක් අයිටම් ඕන දෙයක් කියන්නේ අපිට මේක තුලින්ම ගන්න පුළුවන්. ඔය තියෙන්නේ ෆෝන් කේබල් එක ගන්න. බලන්න කීයක් වෙනවද කියලා. බෑග්ස් තියෙනවා. තව කම්පියුටර්ස් වලට ලැප්ස් වලට අවශ්‍ය දේවල් තියෙනවා. හෙඩ්සෙට් JBL ඔරිජිනල් හෙඩ්සෙට් තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ කැටේ ඔයාලා අනිවාර්යයෙන්ම ඉදදී අරන් එන ලංකාවේ. ඕ මෙහෙන් හරි ගන්නම ඕනේ. මොකද මෙහි හැමතැනම තියෙන්නේ ප්ලග් දෙක රවුම් එක. ඒ නිසා අර අපි දැන් ලංකාවෙන් ප්ලග් ටොප් ගෙනාවට අපේ ඒවා තියෙන චාර්ජර් කොටු එක තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒව මේ ගන්න බෑ.
බලන්න බියර් නම් බියර් වයින් නම් වයින් මං ගත්ත මෙන්න මේ මේස් ටික මේකරන්ට ලාභයි ඔෆයක් කරන එකක් ලේ 19 වුණේ හැබැයි මේස් අන්ඩර්වෙයාස් ඒ කියන්නේ හැම එකක්ම ටිකක් මිල වැඩි මෙහි ඔයාලා ඉද්දී පුළුවන් නම් විතරක් ඒවත් අරන් ඉන්න බලන්න ඔය ප්‍රයිස් බලන්න පොඩ්ඩක් ඔය බලන්න ෂර්ට් එකක් ගන්න කලිසමක් ගන්න toothpaste macaroni තියෙනවා මෙන්න මේක තමයි ටිකක් අර මෙහි ටිකක් වැඩියෙන් තියෙන්නේ. ඒ කියන්නේ උදේට එහෙම කන්න මරු. මම ඕකත් ගත්තා. අපි එහෙනම් බිල් කරගමු. ඔන්න එහෙනම් අපි බඩු ටික ගත්තා. දැන් ඉන්නවා මෙට්‍රෝ බස් එකේ යනකම්. හරිම සීතලයි. අපි යන ගමන් අර මම දැන් ගත්ත එක කෑවා. ඒකට මෙලෝ රහන්නේ අපි අර ජෑම් පාන් වගේ. එහෙනම් අපි යනවා සුබ දවසක් වේවා. තවත් වීඩියෝ එකකින් ළඟදීම හම්බෙමු. අනිවාර්යෙන් මම දානවා මම ලංකාවෙන් දා රොමේනියාවට ආපු වීඩියෝ එක. ඒකත් බලන්න සෙට්ලා ඉන්න. බයි.